අයිබෝවන් ආයුබෝවන් ටීචර්. පරක්කු නිරෝග දෙන්න පසිතු හැනිය ඒක නැති වෙති නැත්නම් දෙවැටි කලින් දාලා අපි කෝ ගෙදර වැඩ ටීචර් වාහට ටීචර් ගෙදර වැඩ ටීචර් කරන්න බැහැ. ගෙදර යන්න බැරුණා හරි දැන් ලෝක සිටියම ගෙනාවද හරි ගෙදර වැඩ කරමු ගෙනාවා එහෙනම් අද අපි කරමු පුතේ ලෝකයේ තියෙන දූපත් ටිකක් ගැන අපි මහද්වීප ගැන කතා කරා ඊට පස්සේ අපි කතා කරා මොනවා ගැනද සාගර ගැන කතා කරා ඊට පස්සේ අපි ලංකාවේ පිහිටි ගැන කතා කරානේ ලංකාවේ තියෙන විශේෂ සුවිශේෂී ස්ථාන ගැන කතා කරා මම කිව්වා සුවිශේෂී ස්ථානයක් හොයන් එන්නත් කියලා හොයන් ආවද දැන් එකක් නැහැ අද දිහාම ඊළඟ දවසේ එද්දි ලංකාවේ තියෙන සුවිශේෂී ස්ථානයක් ගැන තොරතුරු හොයන් එන්න ඕනි. ඒක සංස්කෘතික වශයෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ පරිපාලනමය වශයෙන් වෙන්නත් පුළුවන්. නවීන එකක් වෙන්නත් පුළුවන් නේ. මම ඔයාලා යන්න කැමති තැනක් හරි කමක් නැහැ. ඔන්න අපි ලියාගෙන එන්න ඕනි. තේරුණා නේද මීනුරි? ඒකත් එක්ක ක්‍රියාකාරකම් අපි බලමු. ඒක අද ක්ලාස් එකේදී හරි කරවනවා. ඉතින් අපි බලමු ලෝකයේ තියෙන දූපත්. දැන් මේ තියෙන ලෝක සිතියම ගන්න බලන්න ලෝක සිතියම අතර අද දූපත් ලකුණු කරන්න යන්නේ. ලොකු දූපත් ගොඩක් නෑ පුතේ ඔයාලට පොඩි දූපත් ටිකක් තියෙන්නේ. ඒකෙන් ඕකෙන් පුතේ විශාලතම දූපත තමයි ග්‍රීන්ලන්තය කියලා කියන්නේ. ලෝකයේ තියෙන විශාලතම දූපත. හොයාගන්න බලන්න පාට පැත්ත පතර ගන්න. මෙන්න මේ හරිය. බලන්න දැන් ඔයා දන්නවා උතුරු ඇමරිකාවනේ. උතුරු ඇමරිකාව මේ පැත්තේ යුරෝපේ තියෙන ඔය අතර තියෙනවා මෙන්න මේ වගේ හැඩේ දූපතක්. හොයාගත්තද? අබින්දි ඒක මොකක්ද එහෙනම් ඒක ග්‍රීන්ලන්තය ලස්සනට පාට කරගෙන නම ලියා ගන්න බලන්න ග්‍රීන්ලන්තය එක පැත්තකට පාට කරන්න ඕනියා හැම පැත්තටම පාට කරන්න අපි සිටියම් පාට කරද්දි එක පැත්තකට පාට කරන්න මේ පැත්තට පාට කරනවා නම් මෙහෙම සයිඩ් එකට පහළට නම් සයිඩ් එකට පාට කරලා ටීචර් කිලෝමීටර්ස් ගණන් ලියන්න ඕනද? කිලෝමීටර ගන්න ඕනේ නැහැ ලියනවා නම් ලියා ගන්න. ඒවත් කමක් නැහැ ගන්නම් එන්න ගත්ත ටීචර්. ගත්තනේ හරි.
ඉඳන්නේ රසිත් නැත්තේනේ. විනුරි ඊළඟ සතියේ ටීචර් දානවා මේ LMS එකට ඔයාලගේ පාඩම් වලට අදාළ පුනරීක්ෂණ ඒව අරන් යන්න ඕනි print out. අහුණා නේද? අමතක කරන්න එපා. ඉතින් ආ ටීචර්. ඇප් එක පේනවා නේද? ටීචර් දාලා තියෙන. ඔව් ටීචර්. හරි. ඊට පස්සේ බලමු අපි ශ්‍රී ලංකාව මේක ඕනේ නැහැ. ශ්‍රී ලංකාව උදල ගන්නත් මේ මැප් එක නම් ඕනේ නැහැ නේ. අපි ශ්‍රී ලංකාව තියෙන මට හොයන්න පෙන්නන්න බලන්න. ඕකේ ශ්‍රී ලංකාව. හොයන්න බලන්න. මොකද තියෙන එකක්වත්ම නැහැනේ. ඕකේ. එතනත් ලස්සනට පාට කරගන්න බලන්න. මේ හරියනේ. ටීචර් කියලා තියෙන රතු පාටින් ටීචර් දැක්කත් මාක් කරා. මේ හරිය. එන්න මේ දෙක. හොයාගත්තනේ ඔන්න ඔය දෙක නේද දැන් අපි කරේ? ශ්‍රී ලංකාවයි. හරිනේ. ඊට පස්සේ පුතේ අන්න බලන්න අපි යන් කියුබාව ලකුණු කරන්න. කියුබාව තියෙන්නේ කොහෙද? කොහෙද කියුබාව තියෙන්නේ? දන්නවද කියලා බලන්න කොහෙද කියුබාව තියෙන්නේ? අහලා තියෙනවද කියුබාව කියලා රටක්? අපි ඉන්නේ. මෙන්න ටීචර් ක්ලාස් එක පේනවා නේද? ගන්න පාට. රෝස පාට ගන්න. මෙන්න මේ උතුරු ඇමරිකාව පැත්තට යන විනුරි. උතුරු ඇමරිකාව පැත්ත වල පේනවද මෙන්න මේ වක් එකත් එක්ක මේ මෙතන තියනවා මේ කුඩුවක් වගේ. පොඩි චුටි කෑල්ලක් තියනවා නේ. එතන කටින් දූපතක් තියනවා. ටික. පැන්සලෙන් ලකුණු කරන පාට ගන්නට වඩා පැන්සල් සතු පාටින් අරගෙන මේක මේ ඔන්න ඔය හරිය ඕන වගේ චූටි දිගට දූපතක් තියනවා හොයාගත්තද? ඔළුව අල්ලන්න ඔව් බෑ. ටීචර්. ඔව්. ඒක තමයි කියුබාව. අහින ඒකෙත් ලස්සන පාටක් දාගෙන බලන්න. කියුබාව. පොඩ් එකේ යන්නට වලට පේන්නේ නැහැ. ඒකයි මම ඕක දැම්මේ. බාව. කියුබාව. ටීචර්. ඕ ටීචර් මේ තායිවානේ නේද ටීචර් කොනේම තියෙන්නේ. ආගත්තත්. අනිත් නැගෙනහිර. ඔව්. මේ උතුරු පැත්තට යන ටීචර් මේ නැගෙනහිර දිශාවට පිටලා තියෙනවා නේද ටීචර් තායිවාන්. මොකද? නැගෙනහිර දිශාවට ටීචර් මේ පිටලා තියෙනවා නේද තායිවානය. නැගෙනහිර දිශාවට? එයි මේ පැත්තෙන් නෙමෙයිද පිටලා තියෙන්නේ. ඒක තමයි කොහෙද? ශ්‍රී ලංකාවට එම් කියන්නේ ඒක දිශාව කොහේ දිශාවද කියලා දන්නේ? ටීචර් ඒකත් මාක් කරගන්න ඕනද? ඉනින් මයික් කියන්න. ඊට ඉස්සෙල්ලා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ටීචර් ඔව්. ටීචර් මේ
කරන් ගියා මේ දැන් ආවේ ටීචර්. දැන් එහෙනම් මේ ඔන් කරලා බලන්න කැමරා. කැම කොන් කරන්න බෑ කරන්ට් එක නෑ. කරන්ට් එක නැහැ. කරන්ට් එක නෑ සිග්නල් උත් නෑ සමහර වෙලාවට. ඔව් එහෙනම් අපි තේමත් ලස්සනයි නේ වීබි. කළු කරේ. ඇසි මේ ලෝක සිතියමක් ගෙනාවද? ලෝකසිති ආ? ටීචර් ඔව් ටීචර් ලෝක සිතියමක් ගෙනාවද? විනාඩියක් දෙන්න ටීචර්. එයාගෙන පානේ. ඊට එතරම් දෙනෝනේ මේ ටීචර් මේ පැන්සල තියන තැන පේනවනේ. ඒ හරි අප්‍රිකානු මහද්වීපයට උඩින් යුරෝපා මහද්වීපයත් අතර මේ මුත්‍තිරයක් තියෙන්නේ. ආගත්තා. ඊහල් ඉතින් කර්සර් එක පේන්නේ අප්‍රිකා මහද්වීප හොයාගන්න පුතේ. නෑ. ඔව් ටීචර්. ඔව් ටීචර් හොයාගත්තා. ටීචර් මේ මුහුදු තීරය නේද ටීචර්? හරියා. මෙන්න මේ හරිය. මෙන්න මේ මුහුදු තීරය හොයාගන්න. අප්‍රිකාවයි යුරෝපෙයි අතර. හොයාගත්තද? ගත්තා ටීචර්. රසීද් ගත්තද? රසීද් අපි ඔව් මේ ටීචර්. දූපත් ලකුණු කරන්න යන්නේ. දූපත් තුනක් ලකුණු කරා. බලන්න ටීචර් දාලා තියෙනවා පුතේ ඔය රතු පාටට ලොකු දූපත. හොයාගන්න පුළුවන් නේද? ඔව් ටීචර්. බිනුරි මෙයා ලකුණු කරගන්නකම්. ඔය මොකද්ද? ග්‍රීන්ලන්තේ නේ ලෝකේ විශාලතම දූපත තමයි ඔය පුතේ. ග්‍රීන්ලන්තේ තමයි ඔය. උත්තර ඇමරිකාවයි යුරෝපා මහද්වීපයයි අතර තියෙන්නේ නේ. ඒක ඉක්මනට පාට කරගන්න ග්‍රීන්ලන්තේ කියලා. විනාඩියක් දෙන්න ටීචර්. බිනුරි ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේ පාඩම් ඉවරද? නෑ ටීචර්. ඊළඟ සතියේ නම් print out අරන් එන්න. print out ගන්න බැරි නම් පොතේ ලියන්න පුනරීක්ෂණ කියලා ලියන ප්‍රශ්න ටික ලියාගෙන උත්තර මෙහෙම ලියන්න. ටීචර්. ටීචර් අද ප්‍රිවත් මිස් නෑ. ඒ ටීචර් වෙන්දට ඉන්නවනේ. නිශ්ශබ්දයි නේද? නෑ ටීචර් අද වැස්ස නිසා හරි කම්මැලි. ඇත්ත. කමෙලිලා හරිය. ටීචර් අපිට දැනුත් වහිනවා. මම නම් ආස නැත්. කිරි ආස මොනවාද ඇත්තට කරන්නේ? නිදාගන්න. අන්තිමට ඇයි ටීචර් කැමති මොකද? හරියට කියන අඳගන්න. මම නම් ආසම ටීචර් කැමති මොකද? නම් ආසම හොඳ මුණුන්නේ මේ කෝපි එකක් හරි හදාගෙන මොනවා හරි රසට ෆයිට් එකක් වගේ තියාගෙන ලස්සන පොතක් කියව. ඉස්කෝලේ වැඩ කරන්නේ. අදී ඉවරයි. ඉවරයි. දැන් ඔය දෙන්නම අප්‍රිකා මහද්වීපයයි යුරෝපා මහද්වීපයයි අතර තියෙන මුහුදු සීමාව හොයාගන්න. මෙන්න මේ මුහුදු සීමාව විනුලි හොයාගත්තා. රසිත හොයාගත්තා ටීචර්. ඔව් විනුලි හොයාගත්තා. රසිත හොයාගත්තද? රසිත හොයාගත්තද? නෑ ටීචර්. අප්‍රිකා නෑ ටීචර්. අප්‍රිකා මහද්වීපයයි යුරෝපා මහද්වීපය අතර බලන්න පුතේ මේ මුහුදු සීමාව මේ ටීචර් මේ තමිලි පාඩේ සිසිලිය. ඔන්න තමිලි පාඩේ ලකුණු
පුතේ. ටීචර් දැන් දෙපාටින් ලකුණු කර බලන්න. මේ තියෙන ග්‍රීන්ලන්තයත් එක්කම පහලින් තියෙන පුතේ මේ. ග්‍රීන්ලන්තයත් එක්කම අපි පහලට ආව නම් මේක තියෙනවා. ප්‍රතිස්ථාගත ටීචර් ටීචර් චුපතේ තියෙනවා. පුතේ තියෙනවා. දැන් හරියට ලකුණු කරන්න ස්ථාන හොයාගන්න එපා. ප්‍රතිස්ථාගතද? කොතන ටීචර් තියෙන්නේ? මේ අප්‍රිකා මහද්වීපය හොයාගන්න. අප්‍රිකා මහද්වීපය හොයාගත්තද? දැන් දන්නවා අප්‍රිකා මහද්වීපය කියන්නේ මොකක්ද කියලා? දන්නවනේ? ඇහෙන්නේ නැද්ද මන්දරසි? එහෙනම් මේ තියෙන දන්නවා ටීචර්. අප්‍රිකා මහද්වීපයට උඩින් මෙන්න මෙතන තියෙන මුහුද හොයාගත්තද? ඔය ටීචර්ලා කියන්නේ අප්‍රිකා මහද්වීපයට උඩින්. උඩින් ඔව්. උඩින් මොකද්ද? රසිත ඇහෙන්නේ නැහැ නේ රසි සිග්නල් අඩුයිද? නෑ ටීචර් මට ඇහෙනවා මොකද්ද කිව්වේ උඩින් මොකද්ද? මුහුදක් තියනවා දැක්කද අප්‍රිකා මහද්වීපයට උඩින් මෙන්න මේ ටික හොයාගත්තද කියලා අහන්නේ. මේ ටික හොයාගත්තද? ඔයාගේ සිටියේ මේ. ඔව්. ඔව් ඒක තමයි මම ඔව්. එතන මේ බලන්න පුතේ මෙයාගේ දිගටි හැඩේ දූපතක් තියෙනවා මේ. මේ බලන්න දිගටි හැඩේ දූපතක් තියෙනවා මේ හරිය මේ පැන්සල ටීචර් පැන්සල යන හරිය. දිගටි හැඩේ දූපතත් එක්ක මෙන්න මෙතන තව චූටි දූපතක් තියෙනවා මුහුදේ. ඕන්න ඔතන. දිගටි හැඩේ දූපතත් එක්කම යටි. ඔය දිගටි හැඩේ මේ එන දූපතත් එක්කම යටින් තියෙනවා මුහුදේ චූටි දූපතක්. ඒකට අපි කියන පුතේ සිසිලය කියලා. සිසිලය. ඉතාලියේ තමයි තියෙන්නේ. ඉතාලියේ ඔය දිගට හැඩයට තියෙන එක ඉතාලිය පුතේ. ඒ රටවලුත් මතක තියාගන්න ඕන. ඉතාලියත් එක්කම තියෙන දූ තමයි සිසිලය කියලා කියන්නේ. රචිත් හොයාගත්තද? විනුරි හොයාගත්තද? රසිත් හොයාගත්තා ටීචර්. අකුණන් සිසිලය. සිසිලය? සිසිලය. ඉතාලියට අයිතියා. සිසිලය. හරිද? කරේ නම් කියන්න. විනුරි ඉවරයි. රසිත් පොඩ්ඩක් ඉන්න ටීචර්. රසිත් අර අපි කතා කරා මේ විනාඩියකට විතර පස්සේ තමයි හිටියන්නේ. ටීචර් ෆෝන් බලන්නේ නැහැ එහෙම. ටීචර් ෆෝන් එකේ අර ටීචර් වීඩියෝ එක තිබ්බේ. අර ටීචර් මේ නිකන් අර ජපාන වගේ කෙනෙක් ඉදී ටීචර්. අර ටීචර් එහෙම අර ටීචර් ළමයෙකුයි තාත්තෙකුයි ජපානයේ අර එක්කෙනෙක් අර ෂෝට්ස් වල තියෙන ටීචර්. සමහර වෙලාවට මොකේද දාලා තියෙන්නේ? YouTube එකේ ටීචර් සමහරලාට තියෙන ෂෝට්ස් වල ජපානයේ අම්මෙකුයි තාත්තෙකුයි ළමයෙකුයි ඉන්නවා. ඒ ටීචර් අම්මට හැමතිස්සෙම ටීචර් කරදර කරන අම්මයි තාත්තනේ අම්මේ කොද දුයි තාත්තයි අර එහෙම වීඩියෝ තියෙන්නේ අර වීඩියෝ එකක් තියෙන ටීචර් එහෙම මට ටීචර් ඒවා බලනකොටම ටීචර් මතක් වෙන්නේ කෙලින්ම ටීචර් ෆ්‍රීවත්නිස්ම මතක් වෙන්නේ ආයේ ඒ මොනවයි ටීචර් මේ හිතවල තියෙන වෙනසක් නැහැ. ඒක මිස් ඌ ටීචර් මතක් වෙන්නේ නෑ ඒක හිනා යන හදලා තියෙන එකක් ඒකෙන් මතක් වෙන්නේ ෆ්‍රීවත්නිස් ඇස් ටිකක් චූටි සුදුයි කොණ්ඩේ තියෙන්නේ ඒ විදිහට.
දන්නේ මොකක්ද කියලා. යහවන්න ලස්සනයි. හරි ඉවරද? අසි සිසිලේ ඔච්චර කොයිද පාඩ කරන්න? ඉවරයි. ඉවරයි. ඊට පස්සේ යන්න අප්‍රිකාවේ යටම තියෙනවා පුතේ දූපතක් බලන්න. හොයාගන්න අප්‍රිකාවේ යට මේ බලන්න මෙන්න මේ වගේ දිගටි හැඩි දූපතක් තියෙනවා. අසි හොයාගන්න අප්‍රිකාවේ යටම මේ වගේ දැක්කා. මොකක්ද ඒ දූපත? මැඩගස්කරය. මැඩගස්කරය. එකත් ලකුණු කරගන්න මැඩගස්කරය. කාට ගාගෙන ලකුණු කරගන්න මැඩගස්කරය. වෙස්ස වැඩි වුණා. වෙස්ස වැඩි වුණා. වැස්ස වැඩි වුණා. වැස්ස වැඩි වුණා. වැඩි වුණාට කරන්නේ ඔව් ටීචර්. අසිත් මොකද? මේ කොහෙද ඉන්නේ දියතලාවේද? ඈ ටීචර් දියතලාවේද ඉන්නේ? නෑ බණ්ඩාරවල. සරි ගන්න. අමතක. හරි ලකුණු කරලා ඉවරද? නෑ. මේ අම්මා හරි ටීචර්. මහදීපය ලකුණු කරන වෙලාව යනවනේ මෙයාට මේ දූපත පාට කරන්න. හරි. ඊට පස්සේ අපි යම් මේ පැත්තට මේ නැගෙනහිර පැත්තට චීනේ පැත්තට බලන්න ශ්‍රී ලංකාවත් එක්ක රසිත් මෙතන ශ්‍රී ලංකාවත් ලකුණු කරගන්න ඕනි. ශ්‍රී ලංකාව හොයාගන්න පුළුවන් නේ? පිනුත් ලකුණු කරා. very good. ඊට පස්සේ පුතේ තියෙනවා මේ චූටි දූපතක් වලට පේනවද මේ? ටීචර් තායිවාන්. මේ ලොකු අක්‍රයත් එක්ක චූටි දූපතක් තියෙනවා. අපි ඒකට කියනවා පුතේ තායිවානය කියලා. ලකුණු කරගන්න. රසිත් හොයාගත්තා නේද? අරද්ද ගන්න එපා. මේ චූටි මේ වගේ ලොකු අක්‍රයක් කියන්නේ මේ. ලොකු බඩක් වගේ තියෙන බඩක් එක්කම චූටියට තියෙන ඩොට් එක. තායිවාන. ඉන්ද්‍රි හොයාගත්තද? ඔව් ටීචර්. මට ඒකල ෆොටෝ එකක් එවන්න ඕනි. රසිත් ලකුණු කරාද? ටීචර් ඒ කියන්නේ තායිවානය වගේ වලින් හොයාගන්න චුට්ටක් අමාරු වෙයි ටීචර්. මම ටීචර් ඊතල දාලා පෙන්නුවේ නිසා. ඊතල දා පාට කරලා ඊතල දානවා. පාට කරලා ඊතල දාන්න ඕනි. හැබැයි ඔය ඊතල දාන කියලා හතර වටේම ඊතල දාන්න එපා මැප් එක කැත වෙන්න. මැප් එක ලස්සන එක බලනවා මම දෙන්නගෙන් කාගෙද කියලා. ඔව්. මගේ නම් කැත ඊතලෙන් දෙමු ටීචර්. හරි. ඊට පස්සේ රසිත් මෙන්න මේක තිබ්බ කරුණු කරනවා උතුරු ඇමරිකාවේ ටීචර්. ඔව් ටීචර්. ටීචර් පොඩි දූපත් තියෙන්නේ. ඔව් ඒ පොඩි දූපත් තියෙන ලං වල අර කළු පාටින් අදිනවා. එතකොට හොයාගන්න ලේසියිනේ. කැත කරන්න බෑ. කොහොමද හොයාගන්න ලයිසෙන්ද? රසිත් කැත කරේ නෑ. උතුරු ඇමරිකාවට යන මේ උතුරු ඇමරිකාවේ ඊට මේ ලකුණු කරලා තියෙනවා තනක් දැක්කද? උතුරු ඇමරිකාවේ මේ ලොකු අක්‍රයක් තියෙන අපි මේකට කියනවා පුතේ බොක්කක් කියලා. මෙන්න මේ ලොකු බොක්කත් එක්ක මේ මෙතන තුඩක් තියෙනවා උඩ නේ. ඒ තුඩත් එක්කම බලන්නේ යටින් තියෙනවා චූට්ටක් දිගටි හැඩේ දූපතක්. දිගටි හැඩේ චූටි දූපතත් එක ටිකක් දිගටි හැඩේ දූපතක් තියෙනවා නේ. මොකක්ද ඒ දූපත විනුරි? උතුරු ඇමරිකාවේ මෙන්න මේ හරිය තියෙන දූපත මොකක්ද? කියුබාව. කියුබා ලකුණු කරගන්න කියුබාව. ටීචර් එතනම යටි නූට් ටිකක් තියෙනව නේද? දිගටි හැඩේ විතර ලකුණු කරන්න කියුබාව. අර පල්ලෙහා තියෙන කැලි යකුම් කරන්න එපා නේද ටීචර්? එපා කියුබාව විතර. කියුබා. හරිද? දැන් යන්න දැන් මේ ග්‍රීන්ලන්තෙට යන්න ආවේ. අද කොච්චර පොතේ තියෙන්නේ? දැන් හොයන්නකෝ. ග්‍රීන්ලන්තෙට යන්න. මේ ග්‍රීන්ලන්තෙත් එක්ක මම වෙන පාටක් ගන්නම්. මේ ග්‍රීන්ලන්තෙත් එක්ක දැක්කද? තව මේ දූපතක් තියෙනවා මෙතන චූටිනේ.
ග්‍රීන්ලන්තෙත් එක්කම මේ මම ඔය කහ පාටින් ලකුණු කරේ. හොයාගන්න. ග්‍රීන්ලන්තෙත් එක්කම තියෙනවා. හොයාගත්තද බින්දුවේ? බින්දුවේ ඊට මේ වැස්ස නිසා ඩීචර් පොඩ්ඩක් ඇහෙනවා ඩීචර්. මං කිව්වේ ග්‍රීන්ලන්තෙත් එක්ක යටින් තව තියෙනවා මේ වගේ චූටි දූපත මම මේ කහ පාට ලකුණු කරේ. ආයෙක හොයාගත්තද? රසිත් හොයාගත්තද? ග්‍රීන්ලන්තෙත් එක්කම ලකුණු කරනවා. ලකුණු කරනවා මොකද්ද දූපත? ලකුණු කරන්න. දැන් පඬිතුයා වගේ ලකුණු කරන්නද දූපත ලකුණු කියන්නේ? කරන්නේ දුප්පු. මොකද්ද අර දුප්පතක් නෙවෙයි. මොකද්ද ඒ දූපත? අත්පුතේ නෑ ඩීචර් එහෙම දුප්පතක්. අත්පතේ මම සිටියම් පොත ගන්න. විනාඩියක් දෙන්න සිටියම් පොත ගන්න ඉක්මනට හොයන්න. ওই දූපත මොකද්ද කියලා. සිටියම් පොතක් තියෙනවද? අනේ පවුරද්දි. ආයෙත් ටෝච් එක අරගෙන දුවනවා. විනුයි සිටියම් පොතක් තියෙනවද? අපි රසිත් හොයනකම් ඉන්න ටික බලන්න. ටීචර් මේ මයික් එක ඩීචර් තා චුට්ටක් ලං කරගන්න බැරිද? ඇහෙන්නේ නැද්ද? මට ටීචර් හයිය ඇස්සට පොඩ්ඩක් ඇහෙනවා අඩු. සිටියම් පොතක් තියෙනවද? සිටියම් පොතක් තියෙනවද? නෑ ටීචර්. එහෙනම් අපි බලමු රසිත් ඇවිල්ලා හොයයිද කියලා. දැන් මේ පොඩි සිටියම් පොතක් හරි ගන්න පුතේ. 6 7 8 9 නපන්ති 9ක් තියෙනවනේ. පොඩි එකක් ගන්න. අක්කටේ නැද්ද? විනුරි මොකද මොනවද කියවන්නේ? මට මෙහෙම මයික් එක ඔන් කරන්න පුළුවන්. දැන් කාට හරි බැර බැර ඉන්නවනකොට විනුරි මයික් එක ඔෆ් කරගෙන කාට හරි බැර බැර ඉන්නකොට මම මෙතනින් ඔන් කරනවා. හරි රසි. අයි දැන් රසිට කරුවලේ හොයාගන්න බැරුව ඇති. රසිත් එන්න බලන්න ඕනේ නැහැ මැප් එක. නේ? රසිත් කරුවලේ හොයන්න බෑනේ එන්න මං කියන්නම්. ටීචර් ඔව්. විනාඩියක් දෙන්න. Ready? ඉක්මනට හොයන්න බලන්න. පුළුවන් නම් විතරක් පුතේ කරුවලේ හොයන්න බැරි නම් ඕනේ නැහැ. අයිස්ලන්තය. very good. මොකද්ද පුතේ? අයිස්ලන්තය ලියාගන්න බින්දුරි. අයිස්ලන්තය. අයිස්ලන්තය. තව එකක් තියෙනවා. බලන්න හොඳට මම කොතනද ලකුණු කරන්නේ කියලා. එන්නම් බලාගෙන ලකුණු කළ ඉවරයි නම් අයිස්ලන්තේ. මෙන්න මේ අයිස්ලන්තෙත් එක්ක පුතේ බලන්න මේ යටින් එතන යටින්ම තියෙන තව දිගටි හැඩේ දූපතකුයි තව චූටි දූපතකුයි නේ. හරිද? මේ දිගටි හැඩේ දූපත පුතේ අපි කියනවා බ්‍රිතාන්‍ය දූපත්. අහලා තියෙනව නේද බ්‍රිතාන්‍ය දූපත්? ලන්තයත් එක්කම පහලින් දූපත් දෙකක් තියෙනවා දිගටි හැඩේකුයි චුට්ටක් චූටි දූපතකුයි. ඒකේ අර දිගටි හැඩේ දූපත එහෙනම් මොකද්ද? බ්‍රිතාන්‍ය දූපත්. හොයාගත්ත නේද? ටීචර් ඔව්. ටීචර් ඔව්. මේ අර අයිස්ලන්තයේ තියෙන්නේ. ඔව්. ටීචර් එතනම අර අයිනම තිතක් වගේ කියලා තියෙන රෙක්චාවිත් මොකද එකක් තියෙන්නේ. ඒව එපා. ඒව ලොකු ගැඹුරු වැඩිනේ. අපි ඒව ලොකු පන්තිවලදී කතා කරමු. ප්‍රධාන දූපත් ටික විතරක් කතා කරමු. ඔය මේ බ්‍රිතාන්‍ය දූපත් හොයාගන්න. අයිස්ලන්තයත් එක්කම යටින් හොඳට අඳුර ගන්න පුළුවන්. අයිස්ලන්තයත් එක්කම යටින් තියෙන දිගටි හැඩේ දූපත.
බ්‍රිතාන්‍ය දූපත්. හරිනේ. ටික පොඩ්ඩක් ඉන්න. හා. අයිස්ලන්තයේ යටින් අයිස්ලන්තයේ යටින් තියෙන දිගටි හැඩේ දූපත. අර පොඩි කෑල්ලයි ඊට පස්සේ අර මේ අනිත් කෑල්ල ටීචර් අකුණු කරනවා බලන්න. මම මැකුවා බලන්න. මෙන්න මෙතන රසිත් මේ. රසිත් අරගෙන ඉතින්. මෙන්න මෙතන මේ දිගටි හැඩේ එකයි චූටි එකයි අතර තියෙන දිගටි හැඩේ එක. ඕක. බ්‍රිතාන්‍ය දූපත්. සයින්ස් එක මොකද රිසීක ළඟින්ම තියෙන එක? මොකක්ද ඒක ළඟින්ම තියෙන අනිත් දූපත? හරිද? බලන්න මැප් එකේ මොකද්ද තියෙන්නේ කියලා පුළුවන් නම් හොයාගන්න. අසාසිත ලකුණු කරන්න ටීචර්. හැබැයි අසීත් ඉන්නවනේ ඒකට පුතේ අපි කියනවා අයර්ලන්තේ කියලා. අහලා තියෙනවනේ නේද අයර්ලන්තේ? ඉන්රි අයියෝ ටීචර් මං කිව්වා. මම හිතුවේ මම කියද්දි මයික් එක ඕෆ් කරන්න ඉඳලා තියෙන්නේ. මම හිතුවේ රසිත් නැතුව ඇද්දි කියලා. ඒකට කියන පුතේ අයර්ලන්තේ කියලා. ඕනනම් ඒකත් ලකුණු කරගන්න අයර්ලන්තේ. ඒක ලොකුවට අර ඕනේ නැති නිසා මම කිව්වේ නැත්තේ අයර්ලන්තය. අහලා තියෙනවනේ අයර්ලන්තේ. හරි ඊට පස්සේ බලන්න ඊට පොඩක් ඉන්න. ආ පිනුරිය හෙනවා අඩුයිද? වහිනවද හරියට? නෑ ටීචර් දැන් ටිකක් හරි. හරිද රසිත්? ටීචර් මේ අර අනිත් දූපත මොකද එහා පැත්තේ තියෙන්නේ? හැබැයි කියන්නේ මේකද? ඔව්. බ්‍රිතාන්‍ය දූපත්. බ්‍රිතාන්‍ය. අයර්ලන්තේ හොයාගෙන බ්‍රිතාන්‍ය දූපත හොයාගත්තේ නැද්ද? බ්‍රිතාන්‍ය දූපත්. ටීචර් කියනවා දෙන්න. පිනුරිය එතන මාලදිවිය පුළුවන් නම් හොයාගන්න බලන්න. මාලදිවිය. සමහරක් මේ මැප් වල මාලදිවිය නැතුවත් ඇති ආ. මෙන්න මේ හරිය මේ ලංකාවත් එක්ක බලාගන්න දෙන්නම ලංකාවත් එක්ක මෙන්න මේ හරියේ ලංකාවට බටහිර නිරිත දිග පැත්තෙන් වගේ චූටි චූටි දූපත් ටිකක් ඇති. නැත්තම් පුතේ ලංකාවට නිරිත දිගින් ගොඩාක් ඈතින් නෙවෙයි නිරිත දිගින් චූටි දූපත් දෙක තුනක් ලකුණු කරන් ටීචර් මගේ මැප් එකේ නෑ. නෑ. එහෙනම් ටීචර් පොඩි කිට් එකක් ගන්නන් තියෙනවා. ඒක තමයි මැප් එකේ නැත්තම් විනුනි කළු පාටින් පොඩි ටික් දෙකක් දාගන්න ලංකාවත් එක්කම නිරිත පැත්තෙන්. ගොඩාක් ඈත් කරන්න යන්න එපා. අද ඉන්දියාවේ රේඛාව ඉවර වෙනවත් එක්කම චුටි දූපත් දෙකක් දාගන්න. ඒක මොකක්ද ටීචර්? මොකක්ද ඒ දූපත? මාලදීවයින. මාලදිවයින. ටීචර් ඔව්. මේ සිතන් පොතේ තියෙනවා මාලේ කියලා. මාලේ කියන්නේ ඒක අගනුවර අගනුවර මාලදිවයිනේ. එහෙනම් ඇති බලන්න සිටියම් පොතේ අපි ලංකාව ගාව ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියලාත් ඇති. ලංකාවත් එක්ක. නම්බර් කොළඹ කියලා තියෙන්නේ. කොළඹ. හරි. අරක ප්‍රධාන නගරේ මාලේ ඒකයි. මාලදිවයින. මාලදිව. මාලදිවයින. හරි නේද බිනුරි? ලකුණු තව අපිට වැදගත් වෙන දූපත් දෙකක් තියෙනවා බලන්න පුතේ. ලංකාවට මේ පැත්තෙන් මේ තියෙනවා මේ ලංකාවට මේ පැත්තෙන් තියෙනවා මේ දිගටි හැඩේ දූපතක්. දැක්කද? ලංකාවට ගිනි කොන දිග පැත්තෙන් වගේ තියෙනවා බලන්න දිගටි හැඩේ ටිකක් දිග දූපතක්.
එතනම කැඩිලා තව තියෙනවා පුතේ චූටි දූපතකුත් නේ. හොයාගත්තද මේ දිගටි හැඩේ දූපත ගිනි කොන ටීචර් ඒ දූපතට කියන්නේ සුමාත්‍රා කියලා. very good. සුමාත්‍රා ඉතින් අතින් තියෙන දූපතක් කියන්නේ අර කැඩිලා තව චූටි කෑල්ලක් තියෙනවා. කැඩිලා තියෙන ඉතුරු කෑල්ල. මොකද්ද? ඒ දූපත් දෙක අපි එකට කියනවා. ජකාර්තා, ජාවා. ජාවා සුමාත්‍රා. අහලා තියෙනවනේ ජාවා සුමාත්‍රා සුනාමි හිමාවේ ඕන ඔය හරි. ජාවා සුමාත්‍රා දෙකක් ලකුණු ටීචර් ඒක එකම පාටින් පාඩ කරගන්න හොඳ. ඒ දූපත් දෙකම එක පාටින් පාඩ කරන්නද? එක පාටින් පාට කළා උඩින් සුමාත්‍රා යටින් ජාවා. ඒක මතක තියාගන්න. අර දිගටි හැඩේ එක සුමාත්‍රා පොඩි එක තියෙන එක ජාවා. ඔක කට්ටිය මේ පටලවනවා පුතේ ලොකු අයියලා අක්කවත් පටලවනවා. දිගටි හැඩේ එක ජාවා ලියලා පොඩි එක සුමාත්‍රා වෙන. ඒ අර කටට එන්නේ ජාවා සුමාත්‍රානේ. ඒක උඩින් තියෙන ජාවා කියලා හිතන්න. සුමාත්‍රා තමයි උඩින් තියෙන්නේ යටින් තියෙන්නේ ජාවා. ජාවා සුමාත්‍රා. ඔය ලොකුවට විභාගෙට එන එකක් නෑ ලකුණු කරන්න. හදිස්සියවත් ලෝකේ තියෙන දූපත් මොනවද කියලා අහන්න පුළුවන්. හරිද? නෑ. රාසිත් පව් නේද බිනුරියා? මේ ටෝච් එක තියන්න බැරිද හිටවලා? පේන්නේ නැද්ද එතකොට? බලලා තියන්න. හරින්නේ. හිටවල තියෙනවට වඩා අතේ තියන් ඉන්නේ. ඊළඟ එක බලන්න. ඔය කායිමානෙත් එක්කම උඩින් තියනවා පුතේ මේ වල දිගටි හැඩේ තව ටිකක් ලොකු දූපතක් බලන්න මේ. මෙන්න මේ වගේ නිකන් මෙන්න මේ වගේ. අර විසික් කරන්නේ මොනවද? එහෙම අර විසික් කරපු ගමන් ආයෙ එන්නේ රසිත් මොකද්ද? මේ අර විසික් කරපුවම ඒක වගේ. මොකද්ද? ඒක වගේ. යෝයෝ එක ටීචර්. මොකද්ද? පිරුරි? යෝයෝ එක. වගේ හැඩේ එකක් බලන්න තියනවා නේද? පාගත්තද? ටීචර් ඒක අර මේක වගේ තියෙන්නේ ටෝකියෝ කියලා තියෙන්නේ ටෝකියෝ. ටෝකියෝ ඒකේ නගරය ටෝකියෝ කියන්නේ නගරය. ඕකේ රට මොකක්ද? පොඩ කුරීදු. නෑ. ටෝකියෝ තියෙන්නේ කොහෙද බිනුරි? නෑ. ජපානයේද? ජපානය. ජපන් දූපත් තියෙන්නේ. ඔතන තමයි ජපන් දූපත්. ජපාන්. දැන් ඔයාගත්ත ජපන් දූපත් කොහෙද තියෙන්නේ කියලා? මෙතර කාලේ දැනන් හිටියද? ඔය ඕක තමයි ජපාන. දැන් කොරියාවත් අපි ඕක ලකුණු කරන්න එපා. කොරියාවත් මම කියන කොරියාවත් තියෙන ජපානයේ ළඟම කියලා අහලා තියනවා නේද? ඔය ජපානයේ දකුණු කොරියාව. කොරියාවයි උතුරු කොරියාව. කොරියාව දෙකට බෙදලා තියෙන දකුණයි උතුරයි කියලා. එන්න මෙතන තියෙන්නේ මේ කොරියා ජපානයේත් එක්ක ගොඩබිම තියනවා නේද පුතේ චූටි තුඩුවක් වගේ. මේක හොයන් දැක්කද? ජපානයේත් එක්ක තියෙන මේකේ යට ටික. ඔන්න යට ටිකට අපි කියනවා දකුණු කොරියාව කියලා. ඔය උඩ තියෙන පොඩි කොටස උතුරු කොරියාව. ලකුණු කරන්න බෑ මම නිකමට කිව්වේ දෙක. දකුණු කොරියාවයි උතුරු කොරියාවයි. ඔය ලංකාව ටීචර් එක ලකුණු කරන්න. ලකුණු කරගන්න කැමති නම් කරගන්න ලකුණු කරන්න ප්‍රශ්නයක් නැහැ. මේකේ අතින් කොරියාව කියලාම දාගෙන එන දකුණු උතුර ඕනේ. මේ දකුණු කොරියාව පන්තිවලට ගියාම දැන් අපිට මේ සිතියා මතක් කරගන්න පොඩ්ඩක් ඉන්න ටීචර්. දකුණු කොරියාව. අරක ජපානයේ නේ ටීචර්. ඕ ජපානයේ. දකුණු කොරියාව ඕනම් මෙතන උතුරු කොරියාව. මේ තමයි පුතේ චීනේ. මේ ලොකුවට තියෙන්නේ චීනේ පොඩ්ඩක් ඉන්න ටීචර් අපරා දෙන්න. ඔය චීනේ. අනේ ඒවා නිකන් කියන්නේ ඒව ඕනේ ලකුණු කරගන්න අපි රටවල් ලකුණු කරනවා මේ ලොකු පන්ති වලට ගියාම එතකොට ලකුණු කරනවා. ටීචර් පොඩ්ඩක් ඉන්න. අසික් මොනවා ලකුණු කරනවද දැන් මොකද? ටීචර් චීනෙත් ලකුණු කරගන්න. ලකුණු කරන්න. මිනුලි මොකෝ? මිනුලි නැගිටින්. මොකද එපා දින්නේ අද කම්මැලියා.
පොඩ්ඩක් අපි ජනප්‍රිය එකක් කතා කරමු. නව ශ්‍රීලංකේ අහලා තියෙනව නේද නව ශ්‍රීලංකේ? ඔව්. රති විනාඩියක් දෙන්න විනාඩි. හරියද? ඒ මොකද අද කම්මැලිකම? මගේ කටේ දත්ත පුත්‍රේ දැන්. හරි. හිතද? අද පණුව කාලයක් දන්නේ නැහැ. චීනයි. චීනය ලොකු වැඩි. ඉන්නේ ලොකු නේද? ඒක ඕනේ. ඒකෙන් මගෙන් ඒවා රටවලක් මොකද ලකුණු. හරි. නවතියෝනේ බලන්න ඕස්ට්‍රේලියාව මහදීප ඕස්ට්‍රේලියාව මහදීපේ. ඕස්ට්‍රේලියාව මහදීපේට යටින් ඕකේ අලුකින් හොයන්න දෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියා මහදීපේට යටින් තියෙන අපිට මේ වගේ දිගටි හැඩේ දූපතක්. බලන්න. ඔන්න ඔක තමයි පුතේ නව ශ්‍රීලංකා. යටින් තියෙන දූපත දෙකක් තියෙනවා. ඒකේ යටින් ඔව් තස්මේනියාව කියන්නේ දූපතක්. එච්චර ඕනේ නැහැ පුතේ. ටිකක් අර ජනප්‍රිය දූපත් ඒක ලකුණු කරන්න. ඔය හරියට තැන ලකුණු කරගන්න ඕනි තස්මේනියාව. කරන්න. ඕක මොකද පුතේ නව ශ්‍රීලංකේ. විනුරිත් එහෙනම් තස්මේනියාව ලකුණු කරගන්න. ඔව්. කරන්ට් ආවා ටීචර්. ඇවිල්ලානේ. පුතේ මේක විනුරි නව ශ්‍රීලංකේ මෙන්න මෙතන මොකද වෙනවද මේක? මේ ඕස්ට්‍රේලියාවේ තියෙන චූටි දූපතක් තියෙනවා. විනුරි ඕක තමයි තස්මේනියාව කියන්නේ. තස්මේනියාව. විනාඩියකින්ද? මොකද්ද ටීචර් නම? තස්මේනියාව. ආයියා ටීචර් පොඩක් බෝඩ් එකේ ලියන්නකෝ. තස්මේනියාව. පේනව නේද මෙතන ලියනවා? තස්මේනියාව. ඒක නම් ඕනේ නැහැ. රසිත ඔක මේ කියපු නිසා ලකුණු කරන්නේ තස්මේනියාව. ඔය ඇති පුතේ තව ගොඩාක් දූපත් තියෙනවා. අපිට ওই ටික විතරක් ඇති. දැන් ලෝකේ තියෙන දූපත් මොනවද කියලා අහුවම ඔයාලා දන්නවා තියෙන තැනත් එක්කනේ. ටීචර් ඔව්. කිසි විනාඩියක් දෙන්න. හරියන්නේ මම 9:00 වෙනකම් දෙනවා රසිත. නෑ නෑ මාරේ. 9:00 වෙලාද? නෑ 8:51යි ටීචර්. 8:51. බොරු කියන්නේ පරසි. 8:51යි. හරි ටීචර්. මං කිව්වේ ටීචර් ඔහොම කියන්නේ පන්ති ඉවරයින ලඟනවා. ඉන්නේට කම්මැලි. ටීචර් ඔව්. ටීචර් ඔව්. අපි දෙන්නගේ හිතියන් දෙක බලන්නකො පොඩ්ඩක්. බලන්න මං ඉන්නේ දැන්. ඔව් ගෙදර වැඩ කරනවා. දැන් බලන්නකො දැන්. හරි දැන් බලන්නකෝ ගෙදර වැඩ කරනවා කියලා මට ඉතලා. ආද මන් දුන්න ගෙදර වැඩ. ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක් ගැන හොයන් එන්න කිව්වා. 61 පිටුවේ ක්‍රියාකාරකම කරන් එන්න කිව්වා. ඒක කරන්න අද මැප් එක ලකුණු කරනවා ඒකෙත්. ටීචර් අදලා තියෙන වාරේ කරගෙන යන්න. කරගෙන ඉන්න මැප් එක ලකුණු කරන්න. ආ දැන් ටීචර්. ලංකා සිටියමක් තියනවා නම් දැන් පුළුවන් ලංකා සිටියමක් තියනවා දෙන්නත් ඒ. ඔව් ටී තියනවා. මේ වීඩියෝ අතේ. ලංකා සිටියම නෑ. එද්දි ලකුණු කරගෙන එන්න ඊළඟට. ටීචර් මොනවද ටීචර් මොනවද රණ්ඩු වෙන සද්දයක් එන්නේ නෑනේ. මොකද? රණ්ඩු වෙන සද්දයක් ඇහෙන්නේ නෑනේ. ඒ කවුද රන්නේ? ටීචර් අද ගෙදරින්ද?
මතුරු ඇහෙන්නේ අක්කයි අම්මයි. ඔය ඉතින් සාමාන්‍ය දේවල් කියවල. දැන් මම මේ හිටියත් මම ප්‍රියෝත් මිස්ටර් වෙලාවට බලනවා මෙහෙම උගන්වගනිද්දි. දැකලා නැන්නේ? මොකද්ද ටීචර්? මම මේ හිටියත් ප්‍රියෝත් මිස්ටර්ත් උගන්වගනිද්දි බලනවා. ප්‍රියෝත් මිස්ගේ ක්ලාස් එකේ ඉඳන් මම ප්‍රියෝත් මිස්ට බලනවා. ඇහෙන්නේ නැහැ නේද ඔයාලට? නෑ ටීචර්. ඇහෙන්නේ. එනම් මිනිත් හැබැයි එන නෝපෙන කෝ ආවෙන අය වෙන නැහැ. පෙන ඉතින්. ඉන්නන්ත රසිත් පෙන. ඔය තියෙන්නේ ලස්සනට. දෙන්නම ලස්සනයි. ඔය දෙක මට ෆොටෝ එකක් ගහලා දාන්න බලන්න ගෲප් එකට මට හරියට දැන බලන්න ඕනිය. කොහොමද දැම්මට මට අම්මේ ෆෝන් එක. දැම්ම නෙමෙයි. ඉවරුණා. හරි. ඔන්න ඔතනින් එහෙනම් 6 පන්තිය ඉවර වෙනවා. 6 පන්තියට සමු දීලා 7 පන්තිය තමයි ඊට පස්සේ අපිට තියෙන්නේ. අනේ ඔතනින් පාඩම් ඉවරයි පුතේ. එතකොට මතක තියාගන්න අපිට පාඩම් කීයක් තියනවද? පාඩම් 4ක් තියෙනවා ටීචර්. ඊළඟ සතියේදී මම LMS එකට දානවා පුනරීක්ෂණ 4ක්. ඒ කියන්නේ පාඩමෙන් පාඩම පුනරීක්ෂණ දානවා. එතකොට අපිට පාඩම් දෙකක් දවසකට ඉවර කරන්න පුළුවන්. එතකොට මේ ටික මේ මාසෙ කරගෙන මේ මාසෙම කරන්නේ පුනරීක්ෂණ. ඒ කියන්නේ මතක් කරනවා. ආයෙත් මතක් කරනවා. නොවැම්බර් මාසෙ මුලේ ඉඳන් පේපර්ස් තියෙනවා. මතක් කරලා පේපර්ස් දෙකක් දෙන්න. දැන් මම පුනරීක්ෂණ ටික කරලා ඉවර වෙලා පේපර්ම තමයි තියෙන්නේ පුතේ. එතකොට ඒ ටික ලියන්න තියෙන්නේ මේ පේපරේ ටීචර් ඕ අපිට නොවැම්බර් මාසෙ විභාගේ. ඒක තමයි print out අරගෙන එන්න. එහෙම වුණොත් මේ රසිද්ගේ ටයිම් ටේබල් එක බලලා ඩේට් එක බලලා අවසාන සතිය අමතර දවසක් දාගෙන ඔන්ලයින් පේපර් එකක් ලියමු දෙන්න. එතනින් යාට කොහොමද ඔන්ලයින් පේපර් යන්නේ නොවැම්බර් මාසෙම පේපර්ස් ලියවන්නේ. පුනරීක්ෂණ ටික ඉවර වුණ ගමන් රසිද්ගේ ඩේට් එක බලලා අමතර ක්ලාස් දෙක තුනක් දාලා පේපර්ස් ලියනවා. ක්ලාස් එකේදී ලියමු මම ඔයාලට දෙනවා ලියාගෙන එන්න ඒවත් දෙනවා. තේරුණාද බින්ද්‍රි? දැන් ටීචර් අපි ඉතුරු විනාඩි 30 මොකද කරන්නේ? විනාඩි 30 තව වැඩි ටිකක් තියෙනවා කරන්න. අයියර ක්‍රියාකාරකම් කරවන්න දෙකද? ටියුටි ගේම් එකක් කරමුද එතලා? විනාඩි 5. ඒක විස්ටාක් කරනවා. මොකද රසිද්ට මං කිව්වට පස්සේ තමයි ඇහෙන්නේ. ඉනුරි කරාට පස්සේ තමයි රසිත් එන්නේ. දැන් රසිතියක් නැහැ කිව්වනේ. ගංගා කියලා තියෙනවා. ඉනුරියක් එන්නේ. පුතේ මේ විනුරි වාද්‍ය කැම්ප් එකක් නැහැ කිව්වනේ. ඒකේ අන්තිම ක්‍රියාකාරකමක් තියෙනවා. විශාලත්වය අනුව එකම දූපත පෙළගස්ස මේක කරන්න ඉක්මනට 62 පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ ලියාගන්න ඉක්මනට ගන්න. විශාලත්වය අනුව දූපත් පෙළගස්වා ඉදිරියෙන් සටහන් කරන්න. විශාලත්වය අනුව දූපත් ටික දාන්න ඉක්මනට. දූපත් කියන 1 2 3 4 5 6ක් තියෙනවා පොතේ. ඉක්මනට මාතෘකාවේ ප්‍රශ්නේ ලියාගන්න. විශාලත්වය අනුව දූපත් කියලා ලියාගෙන ටීචර් ඒ හරිය විතරද? විතරයි. විශාලත්වය අනුව දූපත් ඒ හරිය විතරද? ඔව් විශාලත්වය අනුව දුප්පත් කියලා හොයාගත්තා. ඉක්මනට විශාලත්වය අනුව ලිව්වා. ඒක ඉවරයි නම් රසිට පුළුවන් යට තියෙන වගුවක් කරන්න. ඉංග්‍රීසියට බෑ පුතේ ඒක කරන්න. පුළුවන් ටික දන්න ටික කරන්න බලන්න. දැන් අපි ලකුණු කරානේ. ජපානයේ ලකුණු කරා, ශ්‍රී ලංකාවේ ලකුණු කරා, මාලදිවින ඔක්කොම කරා. සිලේෂ් එක ගෙන්න නැතුව. විඳින්න පුළුවන්. සාගර ටික දන්නවද මොන සාගරේ තියෙන්නේ කියලා අහන්නේ. මට කරා. ඉස්සෙල්ලා ටික ඉවර වෙන්න ඕන දෙන්න. එන්නට පුළුවන්. විඳින්න මේ සිටියම් පතක් ඕනේ. සිලේෂ් කියන කයින් කරන්න. ටීචර් දෙවෙනි ප්‍රශ්නේ පැවරුමේ දෙක දෙවෙනි ප්‍රශ්නේ. ඔව් ඒක පුළුවන්. විශාලත්වය අනුව දූපත් කියලා ගන්න මේ දූපත් හරිය. සිටියේ මේ දූපත් හරිය මම කියන්නේ. ඒකේ පැවරුමේ අන්තිම දූපත ඕනේ නැහැ. බ්‍රිතාන්‍යයට එනකන් ලියන්න ඒක පුළුවන්. ඊටවත් ලියන්න පුළුවන්.
ටීචර් ඕ ටීචර් ක්‍රියාකාරකම නේද කරන්න ඕනි? ක්‍රියාකාරකමේ දෙවෙනි ප්‍රශ්නේ එකම දෙවෙනි ප්‍රශ්නේ පැවරුමේ මේක ඕනේ මේ දුපත සිලෙස් කියන දුපත ඕනේ ඒක බින්දුවට හොයාගන්න පුළුවන් නම් ඔයා හොයාගන්න ටීචර් සිතියම් පතේ ඔයා හොයාගන්න බින්දුව ඒක ඕනේ තියාගෙන තියාන්න අපි රසිත් හොයනවනේ તો කොයිද සාගරේ කියලා හරි ඒක මෙහෙටත් වහිනවා පුතේ හයියේ ටීචර් දෙවෙනි විශාල වෙන ටීචර් මැඩගස්කරේ නේද? මැඩගස්කරේ කියලා ඔව් ටීචර් ඕ හතරවෙනියට ගොඩාම ලොකු සිසිලේ නේද? සිසිලේද ශ්‍රී ලංකාවේ? ශ්‍රී ලංකාව 65610යි සිසිලිය 25662යි තායිවානයේ 35700 එතන මොකද්ද තායිවානය. ඊගාන ශ්‍රී ලංකාව 65000 වානයේ 35000 සිසිලිය 25000 වැඩි එතකොට ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව නෑ නේ මම ශ්‍රී ලංකාවෙන් පස්සේ ටීම් එක කිව්වේ තායිවානය කියලා. වැඩිම. එතකොට ටීචර් එන්නෝනේ ග්‍රීන්ලන්තේ මැඩගස්කරේ ශ්‍රී ලංකාව තායිවානය කියලා දෙන්නෝනේ පිළිවෙල. කියුබා ශ්‍රී ලංකය ටීචර් මේ ග්‍රීන්ලන්තේ මැඩගස්කරේ කියුබාව ශ්‍රී ලංකාව තායිවානයේ සිසිලිය. very good ඊළඟ එක හරි දාගන්න. හරි ටීචර් මැඩගස්කරේ කියුබාව ශ්‍රී ලංකාව තායිවානය සිසිලේ නාමක සිසිලේ එතකොට හරි දාගන්න ටීචර් මේ කවුද very good දුන්නේ මම දුන්නේ very good කියලා දෙයිය දුන්නේ. දැන් ඊළඟ උත්තරේ very good දෙන්න ඕනේ හිතලා ලියන්න බලන්න බලන්න වසිතුත් මේ සිතියම් පොත බලන්නද හිතලා ලියන්න පුළුවන්ද කියලා දූපත් කියන මහද්වීප දැන් දන්නවා දූපත් ටික බලලා මහද්වීප මේ සාගර ටික දැන් ගන්න ඕනේ
ටීචර් හෙට ලෝක දුෂ්‍යභාවිතයන්ගේ දිනය. ටීචර් අපි ඒ නිසා අපේ ඉස්කෝලෙන් රුපියල් 20 එකතු කරනවා මුළු ඉස්කෝලෙම එකතු කරනවා. මට මේ දවස්වල අපේ ඉස්කෝලේ එපා වුණා. ඇයි ඒ මොකද? සිකුරාදා ට්‍රිප් එක. ඊපස්සේ ඒ සමස්ත ලංකා මීට් එක තිබ්බනේ. දැන් අදත් යන්න කියන හොඳ වෙලාවට ගියේ නැහැ. අදත් මීට්. ඊට මේ ෆ්‍රයිඩේ කලර්ස් නයිට් තියෙනවා. ඊට කලින් ෆ්‍රයිඩේ ටීචර්ස් ලගේ තිබුණා. ඊට මේ මාසෙම ෆ්‍රයිඩේ නැහැ. කොල්. දැන් කලර්ස් නයිට් එකට මේ දවස් ටිකේම ප්‍රැක්ටිස්. ඒක ගන්නත් වෙන්නේ. ටීචර් ඔව්. ටීචර්ගේ ඉස්කෝලේ මොකද්ද? ඉස්කෝලේ කියන්නේ. අපි කාටවත් කියන්නේ නැහැ. ටීචර් මට ටීචර් අපි ලැබෙන සතියේ මේ ලැබෙන මාසේ ටීචර් රසිත්ව හම්බෙන්න පුළුවන් මට. ඇයි ඒ? ටීචර් බණ්ඩාරගෙන එනවා. රාසිත් ඉන්නේ මෙහෙනේ. කතරගමනේ. මට රාසිත් ලැබෙන මාසේ හම්බෙන්න පුළුවන්. මම එනවා කතරගම. වව්! අපුඩියක් දෙනවා. මගේ වැඩි ටිකන්ද ගාව තව ළමෙක් ඉන්නවා. එයාත් කිව්වා මේ මම කිව්වා මේ තව මම 6 පන්තියේ ළමෙක් ඉන්නවා මගේ කියලා. ඒක රසිත් කියලා නම් දන්නේ නැලු. දන්නේ නැහැ නේද? එයා ඉන්නේ වැඩි ටිකන්ද ගාව. මොකද්ද ටීචර් මොකද්ද? ඒ පන්තිය අක්කා කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ වැඩි ටිකන්ද ගාව. ඇයි ටීචර්ට වැඩි ටිකක්ද කියන්නේ? වැඩ සිටි කන්දයි ඒ කතරගම දෙවියෝ පුතේ වැඩි මේ වැඩ ඉඳලා තියෙන කන්ද මට ඉතර මේ ඔය කතරගම දෙවියෝ ඉඳලා තියෙන එතන උඩට මිනි ගොඩක් පුතේ පුතේ සිරිපාද නගනවා වගේ නගින්න දෙන හැබැයි ඉතරස නැහැ සිරිපාද නගනවා වගේ නගින්නවා. ඒකට ඔය මිනිස්සු පුතේ ඉස්සර ඒ කතරගම දෙවියන්ට දානමාන අරගෙන ඔය කඳු උඩට යනවා. දානමාන පූජා කරනවා. දැන් ඒක මිනිස්සුන්ට කරදරයි. ඊට පස්සේ කතරගම දෙවියෝ කියලා තියෙනවා ඔයාලා උඩට එන්න එපා. ඊතලයකින් විදින්නම් මේ ඊතලේ වැටෙන තැන දේවාලයක් හදලා පුද පූජා කරන්න කියලා. කතරගම දෙවියෝ මොකද කරලා තියෙන්නේ? අර සාන්දුවේ ඉඳලා ඊතලයකින් විදලා. ඒ ඊතලේ වැටලා තියෙන්නේ අද ඔය හදලා තියෙන්නේ පිරිපෙහෙර තියෙන කතරගම. අන්න තමයි ඊතලේ වැටලා. ඔය ඒකයි එතන කියන්නේ වැඩ හිටි කන්ද වැඩ පස්සේ වැඩි සිටි කන්ද කියලා. හරිද? ඒ කන්ද උඩ ගියාම හරි ලස්සනට කිරිවෙහෙර පේනවා. ඒ කතරගම දෙවියෝ ඊතලේ ඉඳලා ටීචර් හිමාලයේ තියෙන ඉන්දියාවේ නේද? ඔව්. ටීචර් ඔව්. ටීචර් මවුන්ට් එවරස්ට් තියෙන කොහෙද? පන්ති ටීචර් කවද්ද එන්නේ? මම කියන්නම් දවසක් නොවැම්බර් ටීචර් කවදද එන්නේ? මම දවසක් කියන්නම් සාමරේන කවද්ද කියලා. නොවැම්බර් මාසේ ටීචර් මේ එවරස්ට් කඳේ කියන්නේ එන්න කලින් කියන්නේ කලින් කියන්නම්. ටීචර් එවරස්ට් කඳ කොහෙද තියෙන්නේ? එවරස්ට් කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි දෙක වෙන්නේ. ටීචර් ඔව්. ඔරසි ටීචර් එන්න කලින් කියන්න. මම කියන්නම්. ටීචර් එන්න කලින් කියන්න. කියනවා. එන්න කලින් කියන්න. ඇයි බණ්ඩාරවල යන්නද? එන්න කලින්. නෑ නෑ. එන්න කලින් කියන්න. කියන්න එන්න කලින් ආ. කොහොමද මේ ක්ලාස් වල ඉවර වෙලා නොවැම්බර් මැද වගේ වෙයි. මොකද ඔයාලා ක්ලාස් තියෙනවා. ඔයාලා ක්ලාස් තියලා ඉවර වෙලා බලන්න හිමාලය පුතේ හිමාලය කියලා කියන කඳු පද්ධතියක්. ඒ කියන්නේ මේ එක කන්දකට අපි ගන්න පුතේ කන්දක් කියලා. එතකොට හිමාලය කියලා කියන්නේ කඳු පද්ධතියක්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ කඳු ඇටි ඔන්න ඔහොම තියෙන කඳු පද්ධතියක්
ඡන්දේ උසම කඳු මුදුන තමයි පුතේ ඔය එවරස්ට් කියන්නේ. දැන් මේක නම් උසම මේකනේ. එහෙනම් හිමාලය කන්දේ තියෙන උසම කඳු මුදුන තමයි එවරස්ට් කියලා කියන්නේ. එතකොට ටීචර් ඉන්දියාවේ තියෙන්නේ ඉන්දියාවේ තියෙන. එතකොට ලෝකයේ උසම කඳු පද්ධතිය තමයි හිමාලය. කඳු මුදුන තමයි හිමාලය කියන කන්දේ තියෙන මුදුනම තැන තමයි එවරස්ට් කියලා කියන්නේ. හරි නේද විනුරි? හරි ටීචර්. තියෙන තැනක් කියලා දෙන්නම්කෝ. දැන් ඉන්දියාව තියනවා නෙවෙයි එහෙම. ඔහම ඉන්දියාව මේ ශ්‍රී ලංකාව ඔහමනේ යන්නේ. ඔතන තියෙනවා පුතේ බංගලිදේශය. මේ පැත්තෙන් තියෙනවා පාකිස්තානය, අයර්ලන්තය. මේ හරිය තියෙනවා පුතේ භූතානය, නේපාලය ඔන්න ඔහම තමයි අපේ ඉන්දියාවේ කොටස් බෙදෙන්නේ. හරිද? හරි. බලන්න මේ ඉන්දියාව ශ්‍රී ලංකාව මෙතන තියෙනවා පුතේ බංගලිදේශයේ. මම ඔය ලොකුවට ඇන්දේ. ඉතින් එහාට යනවා පුතේ බංගලිදේශය, ඔය චීන, ජපාන ඔය පැත්තේ තමයි ඔය යන්නේ. හරි. එතන තියෙනවා බංගලිදේශය කියන්නේ. භූතානය, නේපාලය, පාකිස්තානය, අයර්ලන්තය. එතකොට හිමාලය ඉනුරි කොහෙද ගියේ දැන් හිමාලය කියන්නේ යද්දි? ඇයි කෙලින් ඇයි? හිමාලය කියන්නේ පුතේ මෙන්න මේ සීමා මේ නේපාලේ. ඒ හිමාලය එක පැත්තක් පුතේ නේපාලය භූතානයේ පැත්තට සීමා වෙනවා. අනිත් පැත්ත ඉන්දියාවට. මෙන්න මේ හරිය තමයි මේ හිමාලය කියන කඳු පද්ධතිය තියෙන. මෙන්න මෙහෙම දිගට තියෙනවා. එතකොට හිමාලය කඳ එක පැත්තක් මේ පැත්ත අනිත් බෑව් වෙන්නේ පුතේ නේපාලයේ පැත්තට. තේරුණාද? ටීචර් ඔව්. ටීචර් හිමාලය කන්ද මුදුන ටීචර් හිම තියෙනව නේද? ඔව්. හරි කඳු මෙන්න මේකේ තියෙන උසම කඳු වැඩි තමයි අපි එවරස්ට් කියලා. ඒකට ඒ වගේ මුත්තේ කන්දේ හිම දෙන එකට හේතුව තමයි පුතේ වැඩි වෙන්න උෂ්ණත්වය කියන එක අඩු වෙනවා. ලංකාවෙත් එහෙම දැන් බලන්න ලංකාවේ වෙදර පැත්තට වඩා මධ්‍යම කඳු රසිතලා ඉන්න බණ්ඩාර වල පැත්තට සීතල වැඩි නේ. ඇයි ඒ? අපි මුහුදු මට්ටමේ ඉඳලා උස යන්න සීතල වැඩි වෙනවා. ඊට දැන් ටීචර් මොකක් හරි පොතක් එහෙම ටික කියවගෙන ඉන්න කකුල් දෙකක් උඩ තියාගෙන. අපි පුතේ එහෙනම් අද අපි විනාඩි 5ක් කලින් අතර කරමු. ඔව් ටීචර්. අපි අද කලින් අතර කරමු. දැන් ඉවරනේ ඊළඟ දවසේ ඉඳන් පේපර්ස් කරන්න. print out අරන් එන්න. හරි ටීචර්. ඊට කලින් මම ওই ටික කරන්නේ ගෙදර වැඩ ටික ඔක්කොම කරලා තිබ්බොත් විතරයි. එහෙම නැත්නම් මම පන්තියේ ගෙදර වැඩ කරවනවා. මේ ලංකා සිටියේ මුකුත් අරගෙන එන්න ඕනි විනුරි. කොහෙන් හරි අතින් හරි අන්දර මා ලංකා සිටියේ මම. ඒකත් අරගෙන print out ටිකක් ගන්න මම හෙට හෙට හවස් වෙද්දී අප්ලෝඩ් කරන්න බලන්න. මම කොහොමද හෙට අනිත් දවස් දෙකේ LMS එකට පාඩම් හතරම අප්ලෝඩ් කරනවා. එහෙනම් පුතේ අදට පන්තිය නතර කරනවා. අද කරපු එකේ මුළු පාඩම් වලම පළවෙනි පාඩමේ ඉඳන් No ටීචර්. නේද? පාඩම් ටික ඔක්කොම. හරි? තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ටීචර්. ඔව්. ඔව් ටීචර් වනේ මම වැස්සිට මොකද ගොඩම කරන්න කැමති කියලා? ඔව්. මොකද දැන් කරන්න කැමති? අර බින්නු කියපු ටිකම තමයි කරන්න කැමති. ගොඩාක් කකුණු ගහද්දි සීතල වැඩි වෙනවා. එතකොට S2කට නිකන් සැර වගේ දැනෙන නිදා ගන්න හිතෙනවා. අර S2 රතු පාට එනවා එතකොට. ඊට පස්සේ ගිහිල්ලා නිදා ගන්නවා. දැන් සාමාන්‍ය දරසොත් එහෙම මොකක් හරි ඉස්කෝලේ වැඩ හරි මොනවා හරි කරගෙන ඉන්නවා. ටීචර් වහිද්දි ටීචර් අර S2 මේ රතු පාට වෙලා S2 නිකන් අර පිච්චෙන වගේ දැනෙන්නේ වහිද්දිය. ඒ කූල් වැඩි තැන්වල වැඩි බණ්ඩාර වල පැත්තේ සීතල වැඩි නේ එකයි. සීතලද? හරි එහෙනම් අදට දැනුත් මට රිසර්ච් එක තියන අතර කරනවා පුතේ ඊළඟ සතියේ නම් පේපර්ස් කරන් බලන්න එන්න. එහෙනම් මේ අනිත් එක තමයි ඔයාලා බලන්න දැන් 6 පන්තිය පොත පෙරලා බලන්න මොනවද තේරෙන්නේ නැති තැන් තියෙන්නේ කියලා. තේරෙන්නේ නැති තැන් ටික මාක් කරලා හෙන්න ඊළඟ සතිය මගෙන් අහන්න. අන්න පුළුවන්. දැන් ඉතින් පළවෙනි පාඩමේ දිස්ත්‍රික්ක 25 පළාත් නම් ඕවා අමතක වෙලා තියෙන්න බෑ. තේරුණානේ? කාලගුණික මූලිකාංග ඕවා ගන්නවා මම කටපාඩමින් ආයේ. එහෙනම් අදට පන්තිය අතර කරනවා. 1
Bye, teacher. Budu Saranai, teacher. Thank you, teacher. Bye, teacher. Bye, Rasit. Bye. Bye, Binuri. Bye. Hmm. Hmm.